සාදරයෙන් පිළිගන්න අපේ YouTube channel එකට. ඕගොල්ලන් ChatGPT එකෙන් ෆොටෝ එකක් ජෙනරේට් කරාට මූණත් එක්ක නෙමෙයි ජෙනරේට් වෙන්නේ. ඇත්තටම ChatGPT එකට එහෙම කිරීමට හැකියාවක් නැහැ. මම කතා කරන්නේ අද ඒ ගැනයි කියලා. අද වීඩියෝ එක ඔයගොල්ලන්ට එනාවේ ChatGPT කොහොමද මූණත් එක්ක ෆොටෝ එක ජෙනරේට් කරන්න කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයගොල්ලන් මුලින්ම App Store එකට Android කට්ටිය නම් Play Store එකේ Apple කට්ටිය නම් App Store එකට ඕපන් දීලා ChatGPT කියලා සර්ච් කරන්න. ChatGPT සර්ච් කරලා මේ ඕපන් බටන් එක ක්ලික් කරන්න. මේකේ මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා පොඩි මේකක්. ඔයා ඒක මේකේ කොපි පේස්ට් කරගන්න. ඊට පස්සේ ChatGPT එකට සෙන්ඩ් කරන්න. ඒගොල්ලන් ඊට පස්සේ ඔයගොල්ලන්ට ලස්සනට ෆොටෝ එක ජෙනරේට් කරලා දෙනවා. ජෙනරේට් කරාන් පස්සේ ඒක වගේ ගැලරි එක ඩවුන්ලෝඩ් කරගන්න. කරන්න ඕන Safari ඕපන් කරගන්න ඕන. Chrome තියෙනවා නම් Chrome ඕපන් කරගන්න. Safari තියෙනවා නම් Safari ඕපන් කරගන්න. ඒකේ ඔයා සර්ච් කරනවා Sap Face කියලා. ඊට පස්සේ උඩින්ම තියෙනවා Remark AI කියලා එකක්. එන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ මේ උඩින්ම තියෙන එකට ඔයා ChatGPT එකෙන් ජෙනරේට් කරපු ෆොටෝ එක දාන්න. ඊට පස්සේ මේ යටම තියෙන එකට ඔයා මේ ඔයාගේ ෆේස් එකේ තියෙන මේ ෆේස් එක මෙතනට අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කරලා පස්සේ සැප් කියන එක ඔබන්න. ඊට පස්සේ ඔයාගේ මූණත් එක්ක ෆොටෝ එක ලස්සන ජෙනරේට් වෙනවා. ඉතින් ඔයාලා මං හිතන්න දැනගන්න ඇති ChatGPT එකෙන් ෆොටෝ එක ජෙනරේට් කරන්නේ නැති වුණාට ඔයාලට වෙනම වෙබ්සයිට් එකේ AI එකකින් ඔයා මූණත් එක්ක ෆොටෝ එක ජෙනරේට් කරන්න පුළුවන් කියලා. එහෙනම් අපි වෙනත් වීඩියෝ එකකින් වෙනත් දවසක හමු වෙමු. එහෙනම් මේ වගේ දේවල් තවත් දැනගන්න subscribe බටන් එක ක්ලික් කරලා යන්න.